මේ තියෙන්නේ කපාගෙන ආපු වෙල් මාළු ටිකක්. ඉතින් මේ මාළු හදාගන්න බලමු ගමේ ක්‍රමයට ගමේ රසයට. ඉතින් කන්න ගොඩක් අය කන්න කැමති කෑමක්. මුලින්ම මේ වෙල් මාළු ටික හොඳින් සෝද ගන්න ඕනේ. මාළු ටික සෝදලා ගත්තට පස්සේ ඒකට අපි ලුණු ටිකක් ඉහා ගන්න ඕනේ. මොකද ලුණු දැම්මේ නැත්නම් අර මාළු නරක් වෙන්න බලන්නේ. ඒ නිසා මාළු ටික සෝදලා ගත්තට පස්සේ අනෙක් ටික ලෑස්ති කරගන්නකම් මාළු වලට ලුණු ටික ඉහ ගන්න ඕනේ. මේකට රම්පි ටිකක්, සුදු ලුණු ටිකක්, කුරුදු පොත්තක්, ලුණු ටිකක් එකතු කරගන්න ඕනේ. ඉතින් මේ කරපිංචාත් තියෙනවා නම් තවත් හොඳයි. මේ වෙලාවේ කරපිංච නැති හින්දා මම රම්පි ටිකක් වැඩිපුර ගත්තා. හැබැයි කල් තියා ගන්නව නම් ගොඩක් හිඳලා මේක හදනවා නම් සුදු ලුණුයි ලුණු එකතු කරන්න එපා. එහෙමනොත් නරක් වෙන්න බලනවා. ගොඩක් අයට දැන් සාමාන්‍යයෙන් මිරිස් ගලක් නැහැනේ. මිරිස් ගලක් පාවිච්චි කරා නම් හොඳයි. මේ වෙලාවේ මටත් මිරිස් ගලක් නැති හින්දා මම උණු වතුර ටිකක් ලිපේ තියා ගන්නවා. උණු වතුරට කුඩු ටික දැම්මට පස්සේ කියන 3-5 කුඩු දැම්මහම ඒ ටික අර වතුර පාවෙන ගතිය නැති වෙලා යනවා. මම කරන්නම්. මේ මිරිස් කුඩු ගමේ ගියාට පස්සේ අම්මා හදලා දුන්නු ඒවා. ඒක නිසා ඒවයි සැර ගොඩක් වැඩි හින්දා සැර අණුව ඔයාලා එකතු කරගන්න. ගොඩක් අර කළු පාටට මිරිසට නැතුව අර කළු පාටට ගන්නව නම් ඇඹුල් තෙල් කියලා කියන්නේ අපි. ඒ විදිහට ගන්නව නම් මිරිස් ගොඩක් එකතු කරන්නේ නැහැ. එතකට එකතු කරන්නේ ගම්මිරිසුයි ගොරකයි. ඒ ටික එකතු කරලා තමයි ඒ ලස්සන පාටට හදන්නේ. මේ හැමදේම නම් ගලේ අඹරලා ලස්සනට හදා ගන්න පුළුවන්. එතකොට තමයි ගොඩක් රසයි. දැන් ඉතින් අර කොළඹ පරිසරයක ජීවත් වෙනවා නම් එහෙනම් අපි හිතමු බෝඩින් පරිසරයක ජීවත් වෙනවා නම් ඒ පහසුකම් නැති හින්දා ගොරක ක්‍රීම් ගන්න පුළුවන්. ඊට පස්සේ අර කුඩු වලට උණු වතුර එකතු කරාට පස්සේ අර කුඩු ගතිය පාවෙන ගතිය අඩු වෙනවා. නොය විදියට දැන් මේකට මාළු ටික දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. හොඳට කවලම් කරගන්නවා. අර ඒව ඇතුළට අර ඉස්ම ගතිය යන්න හොඳට කවලම් කරගන්නවා. ගොඩක් වෙලාවට අර කෙහෙල් කොළ එහෙම යටින් තියෙනවා. පිච්චෙන එක අඩු කරන්න. ඒ ටික ඇතිරියට අඩු කරගන්න ඕනේ. මෙහෙම ඇතිරියට අඩු කරගන්න ඕනේ. එතකොට අර මාළු කුඩු වෙන්නේ නැහැ. ලස්සනට ගන්න පුළුවන්. නැත්තම් කෑලි කුඩු වෙන්න බලනවානේ. ඔය විදියට අර ඕනම් කටු කෑලි ටික යටටම දාලා මස් කෑලි ටික වගේ උඩට දාන්න. ඒක උඩින් ඉස්ම දාලා සමහර අය මේකට තෙල් එහෙම දානවා. එහෙම ඕනේ නැහැ. අර ගොඩක් කල් තියා ගන්නවා නම් දවස් 2-3ක් වගේ තියා ගන්න ඕන නම් ලුණු සුදු ලුණු එකතු කරන්න එපා. එහෙම වුණොත් නරක වෙන්න බලනවා. දැන් කලින් ලුණු එකතු කරගත්ත හින්දා රසයට අනුව තමයි ලුණු එකතු කරගන්න ඕනේ. නැත්නම් ලුණු වැඩි වුණොත් කන්න බෑනේ ඉතින්.
ඊළඟට ලිපේ තියාගෙන හොද්ද පැහෙන්න අරින්න ඕනේ. ඔයාලට පුළුවන් ඉස්ම තියෙන්න ගන්නවා නම් ඉස්ම තියෙන්න ගන්න. නැත්නම් මේක හින්දනවා නම් හින්දන්නම. ඒ විදියට තමන් කැමති විදියට පුළුවන් මේ මාළු එකේ රස බලන්න. හොද්ද දැන් පැහෙනවා. ඇත්තටම ගොඩක් සුවඳයි. දැන් හොද්ද හොඳටම පැහෙනවා. ඔයාට පුළුවන් වුණනම් මේක හොඳටම හින්ද ගන්න. නැත්නම් හොදි ගතියට ගන්න. අරගෙන පාන් එහෙම කන්න කැමති නම් මේ හොද්දත් එක්ක මරු